ආයිබෝවන් අදත් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා Travel with Chef YouTube channel එකට. අදත් මම රෙසිපි එකක් අරන් ආවා. ඒ තමයි මේක කේල් මැල්දුමක් ලේසියෙන් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේක තාමත් ලේසියෙන් හදාගන්න පුළුවන්. මේක ගොඩාක් කීයට කපන්න ඕනෙත් නැහැ. සාමාන්‍ය කාමරයට තමයි අද කියලා දෙන්නේ. මොකද හැමෝටම ගෘහණියන්ට මේක ලේසියෙන් කපා ගන්න පුළුවන්. නැත්තම් මේකට ෆුඩ් ප්‍රොසෙස් එකක් ඕනේ. මේක මේ ගොඩාක්ම තුනියට කපා ගන්න ඕන. ඉතින් අපි බලමු දැන් කොහොමද මේක හදන්නේ සායකට අවශ්‍ය මොනවද මේ අමුද්‍රව්‍ය කියලා. ඉතින් මේ තමයි කේල්. ඉතින් මේ කේල් මම ඇත්තටම හොඳින් සෝදලා වේලගෙන තියෙන්නේ. ඉතින් මේ මොකද මේකේ සමහරලාට වැලි අරමුණ තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා හොඳින් සෝදලා තියෙන්නේ. ඒ වගේම මට අවශ්‍ය වෙන ලුණු අවශ්‍ය වෙනවා. ඊළඟට උඩාවට කපාගත්ත ලුණු අවශ්‍ය වෙනවා. මේ ප්‍රමාණයක් කරන් තියෙනවා. ඊළඟට පොල් තියෙනවා. මේක මම ඩෙසි එක කොනෙක්ට් අරන් තියෙන්නේ පිටරටින් නිසා. ඒකටම වතුර උණු වතුර චුට්ටක් දාලා මේක සොෆ්ට් කරගෙන තියෙනවා. ඊට කහ කුඩු ටිකක් තියෙනවා. ඉතින් මේක තමයි මට මේකදී මූලික වශයෙන් මට අවශ්‍ය වෙන්නේ. අපි දැන් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් මම මේ වගේ ප්‍රමාණයකට එකතු කරගෙන තියෙනවා. මේක බට ලේසියෙන් කපා ගන්න පුළුවන් නිසා. ඉතින් මේකෙදි මම මේක දෙකට මේ විදිහට කපාගෙන මේ ඔක්කොම එකට එකතු කර ගන්නවා. ඒකල්ලා මේ වගේ මිටක් වගේ මිටියට බැඳගෙන අතින් අල්ල හොඳ තද කරගෙන ඊට පස්සේ මේක හීනියට කපන්න තමයි තියෙන්නේ. මේකෙදි ගොඩක් මෙන්න මේ ප්‍රමාණය තිබුණට ප්‍රශ්නයක් නැහැ. මේකෙදි මේක අර ගොඩක් අපි අර මේ මුකුළු හැන්න මේ කපනවා වගේ එච්චර ගොඩාක් හීනියට මේක කරන්න ඕනේ නැහැ. මේක මෙන්න මේ විදිහට කැපුනහම ගොඩම ඇති. මේකෙදි නමුත් ලොකු තැන් වල තියෙද්දි ඒක අපි නැවතත් පොඩ්ඩක් කපා ගන්න වෙනවා. ඉතින් ඔයගලන්ට මෙන්න මේ විදිහට මේ නැවත තවත් උඩින් කපා ගන්න පුළුවන් මෙහෙම චොපින් බෝඩ් එක තියාගෙන ඊට පස්සේ මේක අතරත් හරවලා ඒක පැති වලට පොඩ්ඩක් මේ උඩින් කැපුවම පස්සේ මේක අර තියෙන ලොකු දිග කොළ ඒ ඔක්කොම උඩාවට කැපෙනවා. ඒ ටික කරන්න හරි ලේසි ඉච්චර අමාරු නෑ. දඟලන දෙයක් නෑ. මොකද මේ කේල් මැල්ලුම නිසා මේක කපා ගන්න. උඩින් ඒකල්ලා ටිකත් මේ විදිහට ඔක්කොම ටික මම ඉතින් ඔයගලන්ට පේන ඇති මම මේක උඩාවට කපාගෙන තියෙන්නේ. ගොඩාක් හීන නැහැ. මේ ගන්නට මේ පේන්නේ නේද? කපාගෙන තියෙන්නේ. ඊට පස්සේ දැන් මම මේකට ලුණු ටික එකතු කරගන්නවා. ඒ සියල්ලම දැන් එකතු කරගන්න තියෙන්නේ. ඊළඟට මේකට පොල් ටික පොලුත් එකතු කරගන්නවා. ඔක්කොම සියල්ල එකතු කරගෙන මේකට කහ කුඩු ටිකක් පොඩ්ඩක් වෙන දාන්න. නැත්නම් තනිකර කහ පාට වෙන්න පුළුවන්. ඒක නිසා පොඩ්ඩක් දැම්මා මේක. ඊට පස්සේ මේකට මම දැන් ලුණු ටීස්පූන් 2ක් විතර එකතු කරගන්නවා. මේ විදිහට. ඊට පස්සේ මේක හොඳින් අතින් කවලම් කරගන්න ඕනේ මේක. හොඳින් මේ විදිහට කවලම් කරගෙන ඉවරලා ඊට පස්සේ අපි මේ ලිපේ තියා ගන්නවා. මත තියා ලිපේ තියාගත්තන් පස්සේ මේක මේ අපි ගොඩක් මේ දාන්න නැහැ මේ ගින්දර තද ගින්දර දාන්නෙත් නැහැ. ලෝ හීට් එක දාන්නෙත් නැහැ. පොඩ්ඩක් මීඩියම් හීට් එකකින් තමයි මේ කුක් කරගන්න ඕනේ. නැත්නම් අර වතුර ගතිය උනන්නත් පුළුවන් නිසා දැන් අපර පේනද මේ විදිහට අපි හොඳින් කලවම් කරගත්තා. මේකට කලවම් කරගෙන දැන් මම මේක ලිපි උඩ තියාගෙන මේක මලව ගන්න. ඔයාලට පේන ගැති මේක හොඳට ලස්සන පාටට කොළ පාට ගතිය විදිහටම තියෙනවා. ඒකින් තමයි මම මේ විදිහට කලවම් කරගන්නේ. මේක පොඩි වෙලා කුක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මම ගින්දර පොඩ්ඩක් අඩු කරා. මේක ඔයාලට තියෙන ස්මෝක් ගතිය අර දුම එනවා. එතකොට ඉතින් මේක හොඳින් මේ වෙලාවේ තැන්විලා තියෙනවා. ඒක නිසා මම දැන් මේක ලිප් ඔෆ් කරලා මේක මම ලිපෙන් බාන. සමහර මතක තියාගන්න ලිපෙන් බාද්දි බාලියෙල්ල පොඩ්ඩක් මේ කාලවම් කරන්න ඕනේ. හේතුව හට්ටියේ තියෙන යටේ රස්නේ නිසා යටේ පැත්ත පාට වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා ඒක අමතක කරන්න එපා. පොඩ්ඩක් කාලවම් කරලා තියන්න පොඩි මොහොතක් ලිපෙනුත් බාලා බලන්න. ඉතින් මේ තමයි මම හදාගත්ත කේල් මැල්ලුම. ඊටමත් සෝදට හොඳ පාටටම තියෙනවා. මේ පාට රැක ගන්න ඕන. ගොඩවන්ට වඩා මේක තම වහලා කවදාවත් මේ කොළ මැල්ලුමක් පලව ගන්න එපා. ඔන්න ඔයාලා බලාගත්තා කොහොමද මේ කොළ මැල්ලුම හදාගන්නේ කියලා. ඊටම ලේසියෙන් මේක හදාගන්න පුළුවන්. ඔයගොල්ලොත් මේක try කරලා බලන්න. ඉතින් මේ වීඩියෝ එක මුලින්ම බලන කෙනෙක් නම් අපේ මේ YouTube channel එකේ Travel with Chef ඒක අමතක කරන්න එපා.
පුළුවන් නම් සතුරු නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න channel එක. ඒ වගේම මොනවා හරි දෙයක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම හිතුවා අද වීඩියෝ එකේ තොද බොහෝ දේවල් ඉගෙන ගන්න ඇති කියලා. නැවතත් මෙවැනි මාළුත් වීඩියෝ හම්බෙන්නතුරු අදට ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ආයිබෝවන්.